භාෂාව හරි අපූරුවට අපිව විවිධ ලෝකවල අතරමං කරනවා. වචනවලට පුළුවන් මිනිස්සුන්ව විවිධ තැන්වලට අරන් යන්න. අපි හරි කැමති ආදරණීය වචනවලට. අපි හරි ඉක්මනට මේ ආදරණීය වචනවලට මුලා වෙනවා. වෙලාවකට අපිට හිතෙනවා වචනවලට පණ තියනවාද කියලා. වචනවලට පුළුවන් මිනිස්සුන්ව පණ පිටින් අලු කරලා දාන්න. දැන් මේ ගීතය උනත් ගත්තහම නිර්මාණශීලීව භාෂාව හසුරවලා තියෙනවා. ඔබ එනතුරු මම තනියෙන් සිටියා. ඔබ වෙන කිසිවකු සමගින් ආවා. ඔහු දිවිරකු මට වර ලැබුණා. පිරිසිදුලිය ඔබ දිගු කල ජීවත් නොහිතන විදිහකට මේ රචකයා ගීතය රචනා කරලා තියෙන හින්දා අපේ හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න මේ ගීතයට පුළුවන් වෙලා තියෙනවා. මේකට තමයි පරිකල්පනය කියලා කියන්නේ.